Hero Production. කොහෙද ඔයගොල්ලෝ කොළු යන්නේ? මම මේ මාම බල්ලෙන් ආයේ. උඩක් අරන් යන කොළු ඉඳගෙන. මේ ටිකක් අබොන්න කොළු. මේ රස්නේ මොන තේද නේ කොළු. ඔව් නේද මාම. මොකද්ද මාමේ? ඌ පැටියෙක් වගේ කොළු. ටිකක් අත්තනද කොළු. හමුනේ. මොකුත් නැහැනේ. මොන් දෙකනේ පුවක් ගෙඩියක් තිබ්බා. පොඩි වැඩක් නම් තියනවා කොල්ල. මොකද්ද මාමේ? කොල්ල වල වලටියක් කපා ගන්න. අයියෝ ඕවා මොනවද? මං ඕක හරි ආකාරයට කරලා දෙන්න. නෑ යන්න කොල්ල යා. මාමේ මේ දින්නේ පුවක්. මොකක්ද වැටෙන්නේ කොල්ල? හරි කමන්නේ යා. එන්න. යන්න කොල් පොළ වල ටික කපා. Aku yang hari itu yang hari ini berapa? මාමෙන් නම් හරි ආකාරයට ඩැඩ් ටික කරලා දෙන්න. ඉතින් ලොකුට ඕනේ. පොඩ්ඩක් සීපේ දාන්න. මාමේ මාමේ වලටි කැපුවද? මාමේ උත්තරෙක් මොන වලටි කැපලා ඉවරද? ආයෙ දන්නවනේ මාමේ හරි ආකාරයට වලවල් ටික ඔක්කොම කැපුවා අයින්නක පුටුවක් කරන් දෙන්න මොනවද? Ya, kau bangun tak kau? Asli tiga table nak dah ni. අපි බීම ටිකක්වත් දුන්නු මාමේ Ini. Dah gol. මාම ගොඩක් මාංශ නාද வீட்டுக்கு உட்காமனே மாமே என்னத்துக்கு போடுறீங்க?
අමා ටික කවද කෝල් තමක් නෑ වැඩක් කරා යංගෝ අපු අර ටිකක් බලලා යම්මාම අස් පුකුලට හරියාකාර ඉවරයි මාමි බලවත් ටික සුපිරි හරියාකාර වැඩේ කරා මාමේ නිදි ගින්දර පස්ස දෙනවා සුපිරි වල එන්නු කවද දිනවද වල ඔව් මේක මීරිස් පෙළ හිටවන්නද කකුයි ඈ පොල් නේ පොල් ඉන්දෝ මාවට පෙන්නන්නම මාමා මම පොල් ගෙඩිය ඔය කැමති විදිහට හරියාකාරයට එහෙම තියා ගන්නවා හරිද හරියාකාරයට තියාගෙන අයියම්මා මේ පස් කුට්ටිය හරියාකාරයට වහන්න කොහොම හරි මම මේක පොල් ගෙඩි හිටවන්න නෙමෙයි පොල් පැල හිටවන්න කියලා ජී මාම මම එහෙම අසුවේ ඈ මාම හිතුවේ පොල් හිටවන්න කියලානේ මාම කියන එක හරියට කියන්න බෑ මාම කිව්වේ පොල් වල දාන්න කියලානේ මම පැල කියලා කිව්වනම් මම ලොකෝට හාරනවා අද නෝමාගේ බීප ටිකක් දීලා විට ටිකක් කාලා මමයි පඩි දෙන්න ඈ ඇටි දෙන්න කාලයයි යන්න ඌ මට හරියට කියන්නේ නැද්ද කියන්න තු වැඩක් කරන්න පුළුවන් එතන කියන්න මොකද ඒ කොහෙද බං උඹ යන්නේ යන්නදලා මේ පාරට කරා බොන්නේ නේද යූ මන්දිරයට මේ පැත්තට යන්නේ කියලා බැලුවා භූත මන්දිරය ඔව් ඒක ඔය වගේ දේවල් කරනවා ගමේ වැඩි ඉතිරි යන්නේ කොහොමද වහන්න ඕනේ ඒකට අහන්නේ නෑ නේ මේ කොහෙද භූත මන්දිරය ගන්නේ මේ පාරේ යන දෙමන් ගන්න බං කරන්නේ මගේ ෆුල් අත්තත් කැඩුවා යන්න කලින් හදලා බලයන් ඈ මොනේ බං අය කො රිවර්ස් එකට ඇවිල්ලා පාව කැඩුනේ ඒ මල්ලේ උඹට උදව් කරන්න ආයෙත් එක්කන් ආවා වරෙල්ල හරියාකාරව වැඩි කරන දෙයි හරියාකාරව කරලා දෙන්නේ මල්ලේ ලෙමන් ඕක බලන්න ඔය්යෝ උඹ දෙන්න එපා බා ඕක දෙන්නකොට දැන් මිනිස්සු ඉන්නේ මේකට මිනිස්සු වෙනකොට මේව වදින නෑගේ තීරින් නැද්ද මේක ගලපු අයියෝ මොනවද මේ කැරා මෙතන මේව කියන්නේ දැන් ඉතින් හදයි වන් භූත මන්දිරි බං එක්ද අයියෝ මොනවද බම් මේ කරන්නේ ඔය දුබ්බල භූත මන්දිර හදනවා එක්කෝ අපි ගහන්න ඕනේ බං ගිහිල්ලා මොනවද කියහම මේ හදන්න පුළුවන්ද මේ එක්කේ වැඩිච්ච ගමන් ඉවරයි නේ අය අම්මඩවුඩු මේ මාරේ බං අය
ඔය පුල්ලි තරග ලණුවක් ගෙල්ලලා බැඳපන් ඕක මෙහෙම කිට්ටුවට හරියන්නේ නෑ ඕක බෝඩ් එකක් ගහගෙන මොනවා මේ පඳරන් කැරගෙන යනද හරියන්නේ නැහැ මම බලන්න තිබ්බේ වුණා බදලෙන්නම එතන බහලා බලන්නමද ඔකට බල අපි හදපු ටිකක් කාලා ගියානේ බා මට ගැහුවත් එකක් බඩු ඔක්කොම නේද ඔකට හදන්න කියලා හදාගෙන ගියන් අපි තමා කරේ නෝ යන්න යමු අයියෝ අපර වෙලා හදලා තිබ්බ කණුවත් වැටුණානේ බං. අරු කිව්වා සාධාරණයි තමයි ඔව් බලන්න යනංග මම ඕක හොඳෙන් දෙකක් ගන්න. මොනවාද බං හොඳ වෙයින් මම තමයි වරින් කරන්න. ඒ මල්ලි ළමයි වරෙල්ලකෝ මේ බිතන හදහම් බං මේ හදපන් මේවා නරෙද්දද අයියා හරි ආකාරයට කරගන්නකෝ අපි යන්න. අපි යමල්ලද? ඒ මල්ලි මේ ඒ නම් මේ හරියටම පොඩි උදව්වක් කරලා මාර පොඩි උන්නේ මල්ලි මට උදු ඒක සරුන් ගලක් තියනවානේ මොකද ගේමක් දෙන්න ඕන හරි ආකාරවට සරුන් ගල ලවනනේ දැන් මේ සරුන් ගලත් කැඩුවනේ තමුසේ මේ මල්ලි මම හරියාකාර සරුන් ගලක් හදලා දෙන්නම් ඔයාලට අරනේ අවුලක් නැහැ යන්න හරියාකාරයි කියලා සරුන් ගල අය ඔකට සරුන් ගල ඕනේ අය ඔක සරුන් ගල හදලා දෙන්නේ නැහැ බා 5 minutes later. උද පොර අයිමුගේ සරුංගලේ කැඩු ආකාරව මෙහෙමයි වුනේ මං ආසාවට ඇරියා සරුංගලේ මම අතින් කරලා ගියා උඹද කැඩුවේ වරෙන් කොයන්ද වරෙන් යන්න අයියන්ගේ අංගලුට ගාලා හොඳට ඔකට